ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ෂෝට් වෙන්න පුළුවන් නැත්නම් මේ සර්කිට් එකේ පාත් ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ කැපැසිටර් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේකේ ස්මූත් කැපැසිටර් දෙකක් තියෙනවා මේ තැන්වල. ඒත් එක්කම මේකේ මේන් ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට මේක චෙක් කරගන්න වෙන්නේ මේකට සේෆ් වෝල්ටේජ් එකක් දීලා. මොකද අපි මේක ඩිරෙක්ට් කරන්ට් එකක් දුන්නොත් එහෙම මෙන්න මේ ස්ථානයේ මේකේ ෆියුස් එක ක්ෂණයෙන්ම පිච්චිලා යනවා. මේකට සේෆ් කරන්ට් එකක් දීලා මේකේ දෝෂය මොකද්ද කියන කාරණාව අපිට චෙක් කරගන්න තියෙන සුදුසුම උපකරණය තමයි මෙන්න මේ තියෙන්නේ. මේ අවස්ථාවේදී බලන්න බල්බ් එක හොඳටම රත්තු වෙනවා. හේතුව තමයි මේ ඇම්ප් එකේ පවර් ෂෝට් එකක් තියෙන හින්දා තමයි මේ විදිහට දැල් වෙන්නේ. ආයිබෝවන් Caltech LK YouTube channel එකට ඔබ මම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝෙන් ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන් වැඩ කරන ටෙක්නීෂියන්ලා පාවිච්චි කරන මෙන්න මේ වැදගත් ඒ වගේම වටිනා උපකරණය හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ ඔයාලට පේන ඇති මෙතන සූත්‍රිකා බල්බ් එකක් තියෙනවා. මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඒ වගේම මේකේ එක පැත්තකින් මේ වගේ වයර් කෝඩ් එකක් සම්බන්ධ කරන් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේක ඉලෙක්ට්‍රොනික රිපෙයාර් වලදී ෂෝට් සර්කිට් හඳුනාගන්න තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අලුතෙන්ම අපි ඇම්ප් එකක් හැදුවොත් එහෙම ඇම්ප් එකේ මොකක් හරි ට්‍රාන්සිස්ටර් වල එහෙම නැත්නම් පවර් සප්ලයි පාත් වල කුමන හෝ ගැටලුවක් තියෙනවද කියලා මේ උපකරණයෙන් පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒ උපකරණයට ඒ සර්කිට් එකට සේෆ් විදිහට කරන්ට් සප්ලයි එක ලබා දෙන්න පුළුවන්. ෂෝට් සර්කිට් හොයන සීරීස් බල්බ් වයර් කෝඩ් එක හදන්න අපිට අවශ්‍ය වෙන මෙන්න මේ උපාංග ටික. මෙතන තියෙන වොට් CA ග්ලාස් බල්බ් එකක්. ඒ වගේම මෙන්න මේ ඇම්පියර් 13 ප්ලග් පොයින්ට් එකක් ඕන වෙනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ ඩබල් සන් බොක්ස් එකක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ බල්බ් හෝල්ඩර් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ මේ සන් බොක්ස් එක වහන්න පුළුවන් පියනක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ ප්ලග් ටොප් එක තියෙන වයර් එකක් අවශ්‍ය වෙනවා. බල්බ් එක තෝරගන්නකොට මෙන්න මේ වගේ සූත්‍රිකා බල්බ් එකක්ම පාවිච්චි කරන්න ඕනේ. මේකට CFL බල්බ්, LED බල්බ් වගේ බල්බ් වර්ග පාවිච්චි කරන්න බෑ. වොට් 100න් උඩ තියෙන සූත්‍රිකා බල්බ් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අව මේ වොට් 100ක්වත් අගේ තියෙන්න ඕනේ. මම මුලින්ම කරන්නේ මේ සන් බොක්ස් එක අරගෙන මේකේ මෙන්න මේ වගේ තැනකින් සිදුරක් විද ගන්නවා. ඒත් එක්කම මේ සන් බොක්ස් පියනේ මෙන්න මේ හෝල්ඩ් එක දාගන්න පුළුවන් ප්‍රමාණය සිදුරක් විද ගන්නත් වෙනවා. හරි මම දැන් මෙන්න මේ විදිහට සිදුරු දෙක විද ගත්තා. අපිට මගේ සිදුරක් මේ කතුරක් පාවිච්චි කරලා විද ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට බල්බ් හෝල්ඩ් එක අරගෙන මේ යට පැත්තෙන් දාගන්න ඕනේ. දාගෙන මේකේ තියෙන මේ රින් එක දාලා මේක තද කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ හෝල්ඩ් එකේ මේ අග්‍ර දෙකට වයර් කෑලි දෙකක් සම්බන්ධ කරගන්න වෙනවා. වයර් එක විදිහට අපිට මෙන්න මේ වගේ TT වයර් කෑලි දෙකක් හෝ ඊට සමාන වයර් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් සන් බොක්ස් එකට මේක මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ වයර් කෝඩ් එක මෙතනින් මේ හදාගත්තු සිදුර හරහා මේ වයර් ටික දාගෙන මෙන්න මෙතෙන්ට කේබල් ටයි එකක් දාලා තද කරගන්න වෙනවා. නැත්නම් මේ වයර් එක මෙහෙම ආපස්සට ඇදෙන හින්දා මේ වයර් කෝඩ් එකේ වයර් කනෙක්ෂන් ලූස් වෙන්න පුළුවන්. නැත්නම් මෙතෙන්ට ගැටයක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වයර් කෝඩ් එකේ මේ ලයිව් වයර් එක එහෙම නැත්නම් මේ දුමුරු පාට වයර් එක මේ හෝල්ඩරේ එක පින් එකකට සම්බන්ධ කරගන්න වෙනවා. අපිට මේක ක්‍රම දෙකකට කරගන්න පුළුවන්. මෙන්න මේ හෝල්ඩරේ දුමුරු පාට වයර් එක මේකත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වයර් එක කෙලින්ම සුද්ධ කරලා මේ හෝල්ඩර් එකේ මේ දුමුරු පාට වයර් එක පටන් ගන්න තැනට සම්බන්ධ කරගන්නත් පුළුවන්. හරි මම මේ විදිහට මේක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ප්ලග් පොයින්ට් එක මේ විදිහට අරගෙන මේකේ ලයිව් කියන ස්ථානයට අපි සම්බන්ධ කරගන්න මේ බල්බ් මේ හෝල්ඩරේ හරහා එන මේ නිල් පාට වයර් එක. ඒක මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ප්ලග් පොයින්ට් එකේ නියුට්‍රල් කියන ස්ථානයට මම මේ වයර් කෝඩ් එකෙන් එන මෙන්න මේ වයර් කෝඩ් එකෙන් එන නිල් පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ වයර් කෝඩ් එකේ එර්ත් වයර් එක මේ ප්ලග් පොයින්ට් එකේ එර්ත් එකට මම කෙලින්ම සම්බන්ධ කරගන්නවා. මේ විදිහට මම ඒක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේක මේ විදිහට තියලා ඇන දෙක දාගන්න එක. ඒ විදිහට මම කරගත්තා. ඊට පස්සේ අපිට එක පැත්තකින් මේ විදිහට ලැප්ටොප් එකත් එක්ක වයර් කෝඩ් එක තියෙනවා. ඒ වගේම තමයි මෙතන හෝල්ඩර් එක තියෙනවා. මෙතන හදාගත්තු ප්ලග් පොයින්ට් එක තියෙනවා. එහෙනම් හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ විදිහට වොට් 100 බල්බ් එක අරගෙන මෙන්න මෙහෙම දාගන්න. එතකොට අපේ සීරීස් බල්බ් එකේ වැඩේ සම්පූර්ණයි. අපි දැන් බලමු මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා.
හරි මම මෙන්න මේ විදිහට ප්‍රධාන විදුලියට මෙන්න මේ ප්ලග් පොයින්ට් එක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මගේ මේ සෝල්ඩරින් අයින් එක තමයි මම මේකට මුලින්ම සම්බන්ධ කරගන්න යන්නේ. අපි දැන් බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. හරි මම මේ විදිහට මේක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මම ස්විච් ඔන් කරනවා. ඔයාලට පේනවා ඇති සූත්‍රිකා බල්බ් එකේ සූත්‍රිකාව දැල්ුණා. ඒත් එක්කම සෝල්ඩරින් අයින් එකේ ලයිට් එකක් පත් වෙනවා. ඔයාලට කැමරාවට නම් පේන්නේ මේක ඔටෝ වෙනවා වගේ. මේක සාමාන්‍ය මට්ටමේදී ඔටෝ වීමක් අපිට බලා ගන්න බෑ. ඒත් එක්කම ඔයාලා හොඳට බැලුවොත් දකින්න ඇති මේ බල්බ් එක නිමිලා ගියා. ඒ කියන්නේ සූත්‍රිකාවේ දීප්තිය නැතුව ගියා. එimhe වෙන්න හේතුව තමයි බවුත් එකේ තියෙන කොයිල් එකක්. ඒ කොයිල් එකෙන් ප්‍රධාන විදුලිය සම්පූර්ණයෙන්ම ගන්නවා නම් මේ බල්බ් එක හරහා විභවාන්තරයක් හිටින්නේ නැහැ. ඒ නිසා මේකේ මේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි මේ සූත්‍රිකාව කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිරෝධකයක් විදිහට තමයි වැඩ කරන්නේ මේ අවස්ථාවේදී. එතකොට මේකට මේ බවුත් එකට යන ධාරාව ගොඩක් ලිමිට් වෙලා තමයි ගමන් කරන්නේ. අපි දැන් බලමු ෂෝට් සර්කිට් තියෙන උපකරණයක් මේකට සම්බන්ධ කරලා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන මංගාවට රිපෙයාර් කරන්න ආපු ඇම්ප්ලිෆයර් එකක්. මේකේ මෙන්න මේ මේන් ෆියුස් එක පවර් ඔන් කරපු ගමන්ම පිච්චිලා යනවා. මේක ගලවගෙන බලමු. ඔයාලට පේන ඇති ෆියුස් එකේ මෙන්න මේ ෆියුස් කම්බිය පිච්චිලා තියෙනවා. ඉතින් ඒකට හේතුවක් වෙන්න පුළුවන් මේකේ පවර් පැත්තේ දෝෂයක්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ෂෝට් වෙන්න පුළුවන්. නැත්නම් මේ සර්කිට් එකේ පාත් ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ කැපැසිටර් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේකේ ස්මූත් කැපැසිටර් දෙකක් තියෙනවා මේ තැන්වල. ඒත් එක්කම මේකේ මේන් ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට මේක චෙක් කරගන්න වෙන්නේ මේකට සේෆ් වෝල්ටේජ් එකක් දීලා. මොකද අපි මේක ඩිරෙක්ට් කරන්ට් එකක් දුන්නොත් එහෙම මෙන්න මේ ස්ථානයේ මේකේ ෆියුස් එක එක ෂණයෙන්ම පිච්චිලා යනවා. ඉතින් ඒකට මේකට සේෆ් කරන්ට් එකක් දීලා මේකේ දෝෂය මොකද්ද කියන කාරණාව අපිට චෙක් කරගන්න තියෙන සුදුසුම උපකරණය තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේකට සම්බන්ධ කරන්න කලින් අපිට මේ පිච්චුනේ ෆියුස් එක අයින් කරලා වැඩ කරන තත්ත්වයේ ෆියුස් එක මේකට දාගන්න වෙනවා. පිච්චුනේ ෆියුස් එක වෙනුවට මෙන්න මේකේ වැඩ කරන ෆියුස් එක මම ඒකට රිප්ලේස් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට සප්ලයි කරන්ට් එක දෙන්න. හරි මම දැන් මේ ඇම්ප්ලිෆයර් එකේ වයර් කෝඩ් එක දාගෙන ඒ වයර් කෝඩ් එක මම අපේ උපකරණයට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මම පවර් ඔන් කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති බල්බ් එක දැල් වෙනවා. කලින් අවස්ථාවේදී බල්බ් එක බොහොම පොඩි එලකින් තමයි දැල්ුනේ. මුලින් ෆිලමන්ට් එක පොඩ්ඩක් රත් වෙලා නිවිලා ගියා. මේ අවස්ථාවේදී බලන්න බල්බ් එක හොඳටම පත්තු වෙනවා. හේතුව තමයි මේ ඇම්ප් එකේ පවර් ෂෝට් එකක් තියෙන හින්දා තමයි මේ විදිහට දැල් වෙන්නේ. මොකද බල්බ් එක දැල් වෙන්න ලොකු ඇම්පියරයක් ඕනේ. ඒ වගේම තමයි මේ ඇම්ප්ලිෆයර් එකේ ෂෝට් එකක් හින්දා එතන පරිපථය කෙලින්ම සම්බන්ධ වීමක් වෙනවා. ඒක නිසා තමයි මේ බල්බ් එක මේ විදිහට දැල් වෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට සේෆ් වෝල්ටේජ් එකක් දීලා මේ ඇම්ප් එකේ දෝෂය කෙලවරක ඉඳන් හොයාගෙන යන්න. ඉතින් ඒකට අත්‍යවශ්‍ය වෙන උපකරණයක් තමයි මම අද ඔයාලට මේ හදන හැටි කියලා දුන්නේ. ඉතින් ඉදිරියේදී වීඩියෝ එකකින් බලමු අපි මේ උපකරණය පාවිච්චි කරලා මෙන්න මේ ඇම්ප්ලිෆයර් එක හදාගන්නේ කොහොමද කියලා. අද වීඩියෝ එක ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට එක දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට වීඩියෝ එක බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. වීඩියෝ එක බලපු සියලුම දෙනාට ස්තුතියි.